යන්න යන්නේ. ඔන්න ඉතින් යගින්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පේන්නේ පඩිපැල. අපිට මේක දිගේ නැග යන්න තියෙන්නේ. ටිකක් දුර නැගිද්දිම ඔහම තමයි අපිට හරිම මහන්සි. නැග්ග කොහොම හරි නැග්ගට පස්සේ අන්තිමට පේන්නේ ඔන්න ඔය විදියට. හරිම ලස්සනයි එතන. මෙතන මාළුන්ට පොරි දාන්න තියෙනවා කෑම විදියට පොරි දාන්න. අපි නම් දැම්මේ නැහැ ඉතින්. ඊට පස්සේ යන්න උඩට තව නගින්න තියෙන අය නගින්න තියෙන තැන ওই විදියට අත් සෝදගෙන තමයි යන්න තියෙන්නේ කියලා කිව්වා. අපි දන්නේ නැහැ කිව්ව විදියට අපි තිතිත් කරා. වතුර හරිම සීතලයි. ඊට පස්සේ ඉතින් ආයෙ දැන් උඩට යන්න තමයි තව නැගීමක් තමයි තියෙන්නේ. නගිනා ඉවරයක් නැහැ. දැන් අපට හති ඔන්න නැගට පස්සේ පේන්නේ ওই විදියට. ඒකට ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ওই විදිහට තමයි පේන්නේ. බලන්නකො හරිම ලස්සන නිස්කලංක පරිසරයක්. මේක පන්සලක්. ඊට පස්සේ මෙතන මෙහෙම හඳුන් කුරු ගහන් තිනා. මේකට යන් 100ක් දාලා තමයි මේ පෙට්ටියට යන් 100ක් දාලා හඳුන් කුරක් අරගෙන ඊට පස්සේ ඔක පත්තු කරන්න තියනවා නිකන් පොඩි මේ ගල් අඟුරු වගේ තියෙන එකක් මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. එන්න ඒකට දාලා පත්තු කර ගන්න ඕන. ඔය පේන්නේ අන්න විදියට පත්තු කර ගන්නවා. පත්තු කරලා අර එකේ ගහලා ප්‍රාර්ථනාවක් කරලා ඔය හඳුන් කුරු ගහන එකේ ගහලා ප්‍රාර්ථනාවක් කරලා අර අතන ඈත පෙන ගන්ටාරේ වගේ එක ගහන්න ඕනේ. ඊට ඉතින් අපිත් ඒ විදියට කරා. මෙයාත් ඉතින් මොනවද ප්‍රාර්ථනා කරනවා මොනවද ප්‍රාර්ථනා කරේ කියලා හිතන කමෙන්ට් එකකුත් දාන්නකෝ. ඊට පස්සේ ඔන්න ඔය විදියට අපි දෙන්න අපි ඔක්කොමල මේ විදියට ගැහුවා මේ ගාන්ටාරේ. ඊට පස්සේ ඔන්න විදියට තමයි view එක පේන්නේ. උඩ හරිම ලස්සනයි. ඊට පස්සේ මගේ මූණ වගේම තියෙන දෙයක් හම්බුණා. ඊට පස්සේ ඉතින් එයාත් එක්ක ෆොටෝ එකක් ගන්නත් අමතක කරේ නැහැ. අය තියන්නේ කාගේ මූණද ලස්සන කියන්නකෝ. ඊට පස්සේ දැන් ඉතින් අපි බහින්න තමයි යන්නේ. බහින එක නම් ඊට පස්සේ ආයෙ දිගට වීඩියෝ කරන්න ඕනේ නැහැ. ඉතින් ඔච්චර තමයි. ඔය විදියට ඉතින් අපේ ධර්ම පන්සලට ගිය සංචාරයත් ඉවර වුණා. ආයෙත් හමු වෙමු. බයි බයි.